සුබසාධක ප්‍රතිලාභ ලබන දුප්පත් හා අන්ත දුප්පත් කාණ්ඩවලට අයත් පවුල් සවි බල ගැන්වීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ යටතේ මේ වන විට ප්‍රතිලාභ ලබන දුප්පත් හා අන්ත දුප්පත් සමාජ කාණ්ඩවලට අයත් පවුල් ලක්ෂ 12ක් සවි බල ගැන්වීමේ වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබෙනවා. එකී අස්වැසුම ප්‍රතිලාභීන් සවි බල ගැන්වීමේ වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ හා ලෝක බැංකුවේ මූල්‍ය හා තාක්ෂණික සහාය මත නියම ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හා ග්‍රාම නිලධාරී වසම්වල එය ක්‍රියාත්මක කරනු ලැබේ. එම නියම ව්‍යාපෘතිවල ක්‍රමවේදය අනුව හඳුනාගත් දුප්පත් හා අන්ත දුප්පත් පවුල් ලේකක වෙත ඔවුන්ගේ ව්‍යාපාර හෝ රැකියා සැලැස්ම මත පදනම්ව හා ඔවුන් සමග ගිවිසුම්ගත වීමෙන් අනතුරුව රුපියල් 1,50,000කට උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව එකී නියම වැඩසටහන යටතේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 143ක හා ග්‍රාම නිලධාරී වසම් 839ක පදිංචි පවුල් අතරින් තෝරා ගනු ලැබූ ප්‍රතිලාභී පවුල් 23775ක් වෙත 2025 සිට 2027 දක්වා වන කාල රාමුව තුල ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කර ගැනීම සඳහා යෝජිත මූල්‍ය ප්‍රදානය ලබා දීම පිණිස ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබන දුප්පත් හා අන්ත දුප්පත් කාණ්ඩවලට අයත් පවුල් සවි බල ගැනීම වැඩසටහන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ යටතේ මේ වන විට ප්‍රතිලාභ ලබන දුප්පත් සහ අන්ත දුප්පත් සමාජ කාණ්ඩවලට අයත් පවුල් ලක්ෂ 12ක් සවි බල ගැනීමේ වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරලා තියෙනවා. එකී අස්වැසුම් ප්‍රතිලාභීන් සවි බල ගැනීම වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ හා ලෝක බැංකුවේ මූල්‍ය හා තාක්ෂණික සහාය මත නියම ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ ග්‍රාම නිලධාරී වසම්වල එය ක්‍රියාත්මක කරනු ලබනවා. එම නියම ව්‍යාපෘතිවල ක්‍රමවේදය අනුව හඳුනාගත් දුප්පත් හා අන්ත දුප්පත් පවුල් ඒකකයක් වෙත ඔවුන්ගේ ව්‍යාපාර හෝ රැකියා සැලැස්ම මත පදනම්ව හා ඔවුන් සමග ගිවිසුම්ගත වීමෙන් අනතුරුව රුපියල් 1,50,000ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දෙන සැලසුම් කරලා තියෙනවා. එකී නියම වැඩසටහන යටතේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කොට්ටාස 143ක ග්‍රාම නිලධාරී වසම් 839ක පදිංචි පවුල් අතරින් තෝරා ගනු ලැබ ඇති ප්‍රතිලාභී පවුල් 23775ක් වෙත 2025 සිට 27 දක්වා වන කාල රාමුව තුල ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කර ගැනීම සඳහා යෝජිත මුදල් ප්‍රදානය ලබා දීම පිණිස ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැනීම මෙමෙතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා.